මාමි කියන්නේ එපා සල්ලිකාරේ ජූට් මහත්තයා කියලා කතා කරා. ජූට් මහත්තයෝ? ඊපාර ජූට් මහත්තයා අර දවසටත් හොඳට ගලපුවා. මෙදාපාර ඔයාලා තමයි මේකෙන් කරගන්න පුළුවන්. හරි මන්නේ කරන්නේ වැඩේ. හරි. අස්සරට. ජූට් මහත්තයෝ. එන්න. කවුද? ගේට් වරන් එන්න. ඉච්චවල්ලේ. ජූට් මහත්තයෝ. එන්න. ඕමින්. කිනට දාන්න ලැබි ඉච්ච කියලා දන්නවනේ ජූට් මහත්තයෝ. ඈ? ඉච්ච ගැන මම දන්නවා. මේ මහා බද්දන්තලා දෙනවා. බද්දන්තලා. කරිනුත් බද්දන්තලා දුන්න නේද කට්ටිය? මතකයි දුන්නා. ඒ අපි නෙමෙයි දුන්නේ ජූට් මහත්තයෝ. නියඩ මාවතේ කට්ටියන්නේ. මෙදා කරන්නේ පූජා මාවතේ කට්ටිය තමයි කරන්නේ දන්තල. හොඳටම කරනවා ජූට් මහත්තයෝ. ඔයාගෙන් ඉතින් ලොකු ආධාරයක් තමයි ඉතින් බලාපොරොත්තු වෙන්න ආවේ. එන්න නැත්නම් කරනවා මේ ජූට් මහත්තයා බල්ලා කියලා මොකක්ද කරන්නේ? ඉස්සෙල්ලාම ආවේ ජූට් මහත්තයලකද තමයි ඉතින්. නේ? ඔව් ජූට් මහත්තයාද ඉස්සරලම ආවේ. ඉත්තලටම උදව් කරනකොට ඉන්නේ නේ. මම දන්නවා ජූට් මහත්තයා. පොඩ ඉන්නව බලන්න. ඕමින්. බලන්න. ජූට් මහත්තයා වැඩිපුර ගන්න පුළුවන්. මම හිච්චනේ මම මේ දන්සල් පළවෙනි වතාවට කරනවා බලන්නකෝ කොහොමද ගේන්නේ කියලා මි ගැල්ල ගන්න. හරි ගයින් දෙන්නේ මේ නම ලියා ගන්න ඕනේ. ලියන්න මම ලියන්නේ හරි. ආයෙ මොනවාරි තිබ්බොත් ලොකු තින එන්න. හරි. ලොකු තින හරි. නමකින් හැමතැනම කියවෙන්න ඕනේ. රෝම්ස් එකෙන් නම කියනවා දිගටම මොනවාද ළමයි මිනිස්සු මං ගැන කතා වෙන්න ඕනේ. හරිද? තේරුණාද? හරිද? අවසෙන්න මොනවාරි කරමු. හරි කිව්වාද අම්මෝ වැඩියෙන් බිස්නස් දිනු වෙන්න ඕනේ තව මහත් වෙනවා කොරියා ඉන්න නම් බෑ. කමන්නේ දිනේ ගමු දිනේ නෑ බෑ මෙදා පාර හම්බෙන්නේ නෑ. දිනේ ගමු මේ පාර තන්සල වගේ නේ. මන්ත්‍රීතුමා නේද? ඔව් ජෝඩි මාත්‍යා. ඔව් ඉතින් දන්නවනේ මේ දන්සලනේ. ඔව් දන්සල මේ පාරක් කරනවනේ. බය වෙන්න එපා මන්ත්‍රීතුමා. පොල් චූටි මහත්තයා ගානේ. දන්නවනේ ඉතින් චූටි මහත්තයාලා පරම්පරාව ජය. හරි. මාත්‍යා මොකද මේ පැත්තේ? උඹලට මාවත් මතක් කරලා තියෙන්නේ. මුකුලත් තන්සල්ද බං? අපේ පාප්පා ඒ කියන්නේ බේබි මහත්තයා ඉන්න කාලේ තන්සල් තනියමම තමයි කරන්නේ. ඒ කියන්නේ පොඩ බලන්න ඕනේ දන්සල් බලන්න මේ කොළුවෝ මේ ඉඩම් වල ඒ කාලේ අලි බාම් බැන්නේ. මොකද මේ පෙරහැරවල් කරුවේ තනියමනේ අපි. ඒ කියන්නේ අපේ තාත්තලා අපේ සීයාලා අපේ බේබි මහත්තයාලා අලි බැඳලා දන්නවනේ මේ වෙන්නේ කියලා. ඈ මොකද කිව්වේ? මේ ගණින් ආදල දෙන්නු වාලයා ගියාම යාවේ පළවෙනි පාලන කරපන්. යා. ඉතින් ලයින් එකෙන් අපල මොකද කට්ට වැඩි හොඳට යනවද? යනවා. තියෙන්නේ ඉච්චනම් දන්සල් නම් ඉච්ච දන්නවනේ ඉතින් ඉච්ච ගැන මෙහෙමයි. අපි කෙරුවා වගේ ලස්සනට කරපළා. ගම කැත කරන්න බෑ. උදාපර උඹලට බාර දුන්නේ උඹලා ලස්සනට කරයි කියලා හිතලා. අමල් වල මොකද තත්ති? යන්න හොඳට වැඩේ යනවා අලු අයියා. මේ මාත් දැන් දවස් 4ක් කියන්නේ දැන් මට නම් බඩුවන්න බෑ. ඒකයි වැඩන්න ඕන මම. ඔව් ඉතින් ඔයාලගේ ජොබ් කරගන්න බෑ. මොකද කීයක් හරි හම්බෙන්නේ නෑ නෝනේ. මුන්නම් කීයක් හරි කඩාගනි. ඔයා වැඩේ කරගෙන කරන්නේ බෑ. කවුරුදනේ අපි කවද්දනේ වැඩක් කරලා හක් කරා. අපි කීයක්වත් ගත්තේ හැමදාම අතින් කයිට් නිසා. හරි ලියන්න නෙමෙයි ඔබලා අපි හඳන්න බෑ. ඒ ජූට 20ක් දීලා නේ තියෙන්නේ. අලුය සුදු වෙලා නෑ. කොහොමද?
අමුසුදු වෙන කතාවක් ඌට 20යි මේ උඹලා ඉන්දියාවේ කියන්නේ අපේ මිනිස්සු නේ රුපියල් 20000 ලියුවා කියන්නේ නේ ගමේ දන්සලකට යන්නේ වෑන් තනතක් දෙන්න මේ ප්ලෑන් කරලා තියෙන්නේ කාරයන්ක ගමේ කරගන්න එපා මෙන්න ඉන්න පිටින් ආව පොත කොල්ල අමලලා මුංගද ළඟින් ආශ්‍රය කරලා පිටුංග ලොක් කරගන්න එපා මං ජූට එහෙනම් ඔයාගේ කෙනෙක්ගෙන් අරන් පෙන්නන්නකෝ 20000ට වඩා හරි අපි යන් අජේ ළඟට ඉන්න බලපන් සිස්ටම් එක එක තුන කෙරුවා හරිද ඔන්න අජියාගෙන් මං ගන්න විදිය ගන්න අජේ ළඟට ගිහින් ලයින් කරමු දෙයි හරිද එකෙන්ම සුව බලලා බයිලා ගහන්න නැගමලා ටීවී එක තුන් දෙනා බලමුකෝ තමයි යන්නේ නැහැ. පෑන්චර 8ක් දෙන්න නේ මොකද බලන්න අයිසේ මේ ඔක්කොම දාලා අයිසේ කවුද මොකෝ අදිසියද ඉතින් බාර අරුන් දන්සල දෙනවා යාව කැපෙන්න බෑ චූටට ආදියන්න බෑ ඒ ලස්සන වැඩේ කරන්න ඕන මං කිව්වේ ගමේ ඉන්නේ දැන් ඉන්න වැඩක් කරනවා ඔයා විතරයි කෙනා දන්නවනේ අපිට තමයි තේරෙන්නේ බා දන්නවනේ එහෙමද මොකද කේස් එකද දන්සල තියෙන ඉන්න ඇවිල්ලා ඉන්නේ මං කිව්වා ඔයාව මම බලා ගන්නවා ආයෙ දෙන්නම් බෙන් මං දන්නවා මාකට් කරන්න ඉන්නේ කියලා මං අර එවන්නම් පොත බලලා තියෙන දේ බලලා හොඳ වැඩක් බලලා කරන්න ඒක ජූඩ ගාවට ගිහිල්ලා එතකොට දැන් මේ මුට්ටිය අල්ලන්නේ නෑ අරු මින්ට ලැබි හරි මේ කළු මල්ලේ උඹ හින්දා තමයි මම කරනවා නම් කරන්නේ උන්ගේ ඔබ දන්නවනේ මට වැඩක් නැහැ උඹ මාකට් කරන්න එපා මේ උගේ කික මම අරන් ගන්න නැහැ නේ මට ඒක කිකින්වත් වැඩක් නැහැ ඔබ දන්නවනේ මම හම්බ කරලා මම ගේම ගන්නේ හරි ඔබට කරන්න මේ වාද දෙන්න වැඩි කරලා මම උඩ දෙන්න එන්න ඉතින් මොකද කාරණා දන්සලක් දෙනවා මංසල අදිනවනේ ඉඳගන්න දෙන්න මම ඉන්න නැත්නම් මොකද්ද වෙන්නේ මාත්‍යා 30ක් දීලා තියෙන්නේ බලා මෙතන ඉඳගෙන පිටේ උන්නම දිදී ඉන්නපන් ඈ අඩු මුන්ට මේ පිටේ උම තමයි ලොකු මේ දුඩලා මොකද මෙන්න බොල්ල බොරු කරනවා මම මූට පිටින් ආවට මම මූට කැමතියි මම මල්ලි බාවා මම අමල් කලින් උඩට මම ඕන දෙයක් දෙනවා මේ මුන් ඉන්නර දුඩලා කඩේ යන්නේ මොකද මුන් වයිම මේ කරන්නේ මේ එහෙම නෙමෙයි මල්ලි කඩුවෝ මේ පිටින් ආපු එකට chance දෙන්න බෑ පිටින් ආපෙන් මොන මොකද මේ ඌ උදේ පාරේ ගියා මේ ගමේ මල්ලි මේ ගමේ සල්ලියකාරයෙක්ගෙන් ඉන්නේ කවුද ගමේ සල්ලියක් තියෙන උන්ගේ ගමෙන් හැදිච්ච එක මම මල්ලි එකට මම වාර ගඩු කරනවා මම වාර කරලා මෙයා සල්ලි ඌට බිස්නස් දන්නවද ඌ මොකද කරන්නේ උඹලා දන්නවද ඌ කරන දේ අපි ගම ඔක්කොම දන්නවා තාම එකෙක්ටත් හොයාගන්න බැරුව ඉන්නේ මම නම් දන්න ඔක්කොම කරන්නේවා ඒවා මේ සෙල්ලංගෙන් තව ටික තව සෙල්ලං ඉවරයි රෙදි ගැලවෙනවා ඔයා මල්ලි බලා ගන්න ඔයා කැපෙන්න ඔයා වැඩේ කරන්න මං කිව්වට මේ ගන්න නමකුලත් මේක හැමදාම දන්නවනේ ඒකයි මල්ලි ආයෙත් මගේ දාස් නෑ මම මේ මේක මේ වජිරේක තමයි මල්ලි මං කර කරන්නේ මේ කලාවෙන් තේරුම් ගන්න බලන්න මොකද මේ පිටේ උඩ කරගෙන මල්ලි කපේ මං ආවට මුලින්ම ආවනම් මේ රුපියල් 30000 නෙමෙයි මල්ලි මම ලියන්නේ ඈ මම මේ මම ලියලා දෙන්න උඹේ ඉඳන් උඹේ වජිරේක මේව කරන්නේ ආසයිනේ ටිකක් බැඩුවේ හොස් කැපයි ඈ එච්චෝ ඔතන හැදෙන්නේ නැහැ මොන මිනිස්සු ළඟට වරේ ඔන්න කඩුව උඹ ඉඳන් 35000ම ලිව්වා හරිද ආසයිනේ වෙන්න අවසර මගේ කඩේට වරේ මම ඔබට දෙන්න හරි ඔබ වරේ වෙනම ගවන්න එපා ඔබ ඇවිල්ලා රම්පලයා හදවතින් අනිත් දවසේ මේ හිටෝ උඹලා අනිත් දවසේ ගෙනගෙන ගමේ කාට තැන දෙන්න හරිද නැතුවම පිට ගංගාරයන් ලොකු කරගෙන උඹලා පිටේ උන්ටම කියලා උන් කෙලලා ගිය දවසට උඹලා දන්නේ නැහැ. එන්න මිනිස්සු. වෙන්න බොරු කියන්නේ. ආසයි නියමයි. මලගෙදරට මගුල් ගෙදර හැමදාම මම දැකලා තියෙනවා මල්ලි. හැම මලගෙදරද මගුල් ගෙදරද දන්සලේද පන්සලේද හැම වැඩකම ඔන්න කොල්ලු. ඔය වගේ උන් ටිකක් පිටින් ආවත් පාරු නෑ. ගමක් හැදෙනවා ගම නගිනවා. අපුතියලා වේදි දහස් తీරනේ අපුවෙනවා බං. ඒ හරියන්නේ නෑ. ඒකට මේ මුන් කොල් මේක අපි අපල උඹට මං කැමති. බත් ආයි බද්දා ගෙදරට එවන නෑ. අනිවාර්යෙන් සත් එකේ නෙවෙයි. ඔන්න ඌව තමයි ඉන්නවද දේවල්. ඔය වගේ දේවල් හොඳයි. අර දේවල් නරකයි ඈ. දැන් යන්නේ මොකක්ද? ඌ පුඩි එකක් හැදිනේ. අල්පනා.
ලිස්ට් එකයි. ඒක මෙන්න මේක තරම් බලයක්. අමත් තිබ්බා අතේ පාරේ. හරි අමල් බලය හරි. කොට තේරෙන්නේ නැද්ද බං? මේ පිටේ උඹ ලොකු කරගෙන මොකද්ද කරන නාටකම? ඈ අපේ ගමේ දොස්තරලා ඉන්නවා. ඉංජිනේරුවෝ ඉන්නවා. ඈ තව සල්ලි කියලා ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ මහත්යමත් උන්ට අයියා දොස්තරටත් අයියා ඉංජිනේරුවටත් අයියා උන්ට මහත්ය කියන බෙයිද ඒකට? කට නැමෙන්නේ. කාට දිව නැමෙන්නේ නැහැ. දිව නැමෙන්නේ නැහැ. හැබැයි අර කොහෙන්වත් එක සුදු ඇඳගෙන ඇවිල්ලා රුපියල් 500ක් 1000ක් දික් කරාම උන්ට මාර මැදි. මහත්ය කියන දෙකට ලැබිලා තුනට නැමෙනවා. අනිත් මේක කියන්න ඕනේ නැහැ නේද? සයිවරින්වත් අගියලා මාත්‍ය තමයි. එම්මා ආජෝති මටත් මහත්යක් ගොන් මොකද බං වෙන්නේ? මහත්යට තමයි මට වැඩි උඩින් ඉන්නවත් බෑ කිව්වා. උන්ට දිව උන් ඇත්තටම බං කොල්ලෝ මහත්යක් ගුවට පාඩු වෙනවද? ඈ උන්ට තේරෙන්නේ නැහැ බං අපි වැඩක් ගන්න ගමට. පොඩ්ඩක් මහත්යක් ගුණා මමත් ආදී බං ඒක කියනවට කියන්න බෑටවත් ඈ. බේරිල්ලක් නෑනේ අර පොඩි ගොල්ලන්ගේ. ඒ ඉඳන් 3-4 පාරක් ගෙදරට එනවා. මේ අර අයවැද මොකක්ද ඉදිරිපත් කරනවරු තාන්සන්නේ. යනුන් තේරෙන්නේ කියන මිනිස්සුලා ඉන්න බෑ ඕක. ඉතින් මට එන්න කියන බේරිල්ලක් නෑ. මං හිතරනේ ඉතින් ඕකගෙන තන මිනිහෙක් දන්නවනේ ඒක ඉඳන් අපේ පප්පලා කරපු කරවන ආකාරනේ. තාත්තත් කියලා කියනවා. ඊයත් කියලා කියනවා. ඉතින් යන්න. ඔව් කොහෙද? මම දන්නා. නෑ මගේ සර්ව සයිට් එකක් හොඳයි මම පයින්ම ඉතින් ඔය ටික යන්න. එහෙම කරන්නේ මම මට හරිනේ නෝ නැගින්න මේකට. අනේ අපේ කෝපා. නිකන් කියන ජූරි මහත්තයා මම දන්නවා මම මොකාටද එන්නේ කියලා. ඒ පප්පලානේ බං. පප්පලාට ඒ කාලේ ඕන තරම් මේවා තිබුණා. මොකක් හරි කරමු. දැන් මේ චූටි මහත්තයාගේ වාරනේ කළුවේ. කන්දවන්නේත් නෑ මෙයා දන්නවනේ තෙල් වලින් මොකක් හරි කරන්න කැමැත්තෙන් කරන්න මල කරන්නත් බෑ ඉතින් මම කැමති නම් මොකක් හරි කරන්න. තව 100ක් දෙන්න තව 100. මොනවද කළුවේ? ඈ 100. අනේ අප්පා කෝ පාප්පා කිව්වා. එහෙනම් thank you යා ජූරි මහත්තයා. තුමගේ රුපියල් 200ක් ගත්තා නේ අක්කෝ මෙතන ආව. ඉවත් වෙන්න දෙයි. අම්මා පල්ලා පුතා. මොකද කුඩුමන්? රුපියල් 200ක් ගත්තා නේ මේක මාව මෙතනට එක්කගෙන ඇවිල්ලා. අලු බොමාර දේවා කුඩු මහත්තයට සලකපන්. ඒකට හරි නෑ. ඒකනේ ඒක හරියට. තමන්ගේ වලසෝ තමම තියාගන්න නේ. හරියට හරියට සලකපන්. මොකද තරම හිච්චනේ. ගම්සල 3000 ඉදලා මම ඕක 60ක් දැක්කේ. ඒ වුණාට මට වෙන්නේ අනිත් තුනත් අහුණා වගේ. අමලෝ කොබ විච්චා තෝ හිච්චා. ඉන්නේ හිතයිත් වැඩ කරද්දි පරිසමයන් කියලා ඔබ දන්නේ නැහැ හිත ගැන අපි තරම්. කියලා මොකක්ද දුන්නා අය මේ තියෙන්නේ කියලා මට ගිහින් පෙන්නන්න කිව්වා. ඕම් මං ආවා. ඔය එතකොට මේ හිච්චා. ඔබ දන්නේම නැද්ද? විච්චාවේ අරකුන්නේ විච්චාවේ අමලු මොකද අත්තේ දිනට දහමට බොහොම ලැබියාවේ කිසිම පෞද්ගලික හේතුවක් නැතුව උදව් කරපු අපේ දන්සලේ කමිටුවේ ඉන්න සමූහයෙන්ම අවසරයි. දසක් පොයේ නිමිත්තෙන් අපි කරපු දන්සල මහා බද්දන්සල හොඳට කෙරුණා නේද? ඇත්තම කිව්වොත් පෞද්ගලිකව මට හිතට සතුටුයි. මේ දන්සල හොඳට කෙරුණා. මේ අමරු
හොඳටම තිබ්බා. පොලිස් පැන්න පිටින් ආපු ඕන ගන්න ඈ පිට උන්ට ඔය නම් මම කියුනේ අපේ මහත්තයා නම් කියුනේ අජිත් මහත්තයා නම් කියුනේ නෑ නෑ සුදු නෑ ඉතින් මාර වැඩේ කොල්ලුමයි ගමේ මිනිස්සුන් විදාන්සයක් නෑ නසලා දුන්නා කොහෙන්ද කොම්මද දාන්න අන්නද සුදෙන් ලෝ කතා කරා හරියට පැය 24ක් දෙනවා කියපු බන්තර පැය දෙකෙන් ඉවරයි. දැන් මම කන්නේ කොටවත් නෑ. එහෙම කොහොමද වෙන්නේ? අපට්ටය අදිනේ බුදුපත්නි උනා චූටි මාමා නම් එකපාරනේ කියවුනේ. කේසේ එකක් අපේ අජිත් අයියාම කියවුනේ නැහැ. මේ පිටේ ඉන්නේ උන් නම්මනේ කියවුනේ. ඒක ඇත්ත. දාන්සලේ අන්තිමට කජිත් නැහැ බතුත් නැහැ. අපිට අන්තිමට වැඩ කරපුවා අපිට මොකුත් නැහැ. ආසයි කතා කරනවා හරියට කන්න බතුත් නැහැ. ඉතින් අපේ තමයි පොලිස් ගන්න කැරේ ඔක්කොම. කළුවයි දාන්තර වල කළුවයි කොහොමද පොලින් තියන කළුවයි පොලින් නැත්නම් කල් නෑනේ කළුවයි නේද? චූටි මහත්තයා පොල් ගෙඩි 10ක් දුන්න කතාව ඇත්ත කළුවයි. ඒත් කළුවයි චූටි මහත්තයා පොල් ගෙඩි 10ක් දුන්නා කියලා පොල් ගෙඩි 10ක් දුන්නා කියලා මේ දෙපාර දුන් පාර මේ නම් කියන්න බෑනේ කළුවයි 20000 ඈ රුපියල් 20000 දීලා මම කතාවද කිව්වේ නම කියන්න එපා කිව්වා මං එලවස් කරේ මමනේ මම ඉතින් නම කිව්වා නම කියද්දි චූටි මහත්තයා කෝල් කරලා කියලා මට කියනවා මගේ නම කියන්න එපා ඉච්චෝ 20000 දුන්නට නම කියන්න එපා කියලා මගේ මනුස්සකමට තමයි මම නම කිව්වේ අලුව බලුවඩ කරන්න බෑ. බලුවඩ කරන්න බෑ. මම මට කරමු. තෝ මේ අපිත් එක්ක එකට ඉන්න ගමේ ඉඳන් ගමේ උන් පක්කලි වැඩ කරන්න බෑ. අර පැලෙන්න ගන්න. මේකත් එක්ක එකතු වෙලා චූටි මාමේ මූත් එක්ක මේ හිච්ච කියන පණුවත් එක්ක එකතු වෙලා ඉන්න මට ජූඩා ඇවිල්ලා රුපියල් 20000ක් දුන්නා කියලා මගේ 35000ක් ගත්තා. චූටි මාමේ කෙනෙක් තමයි යන්නේ. දුන්නාර ආයෙ ගන්න චූටි මාමේ. මේ අජිත් පුතා මේ වාඩි වෙන්නසෝ. මේ වාඩි වෙන්න. මං කිරට වාඩි වෙන්න. මට කියන්න කතාවක් තියෙනවා. වාඩි වෙන්න ඕන. හරි. ඒකයි. අජිත් පුතා. අලුමල්. අපිට ඕනම බැරිද? අපිට මේ පරම්පරාවයි නම්බුවයි අල්ලගෙන ගිහිල්ලා අපි නිකන් අතරමං වෙනවා. ඒ හින්දා අපි මේ ඔක්කොම අමතක කරන්න. ඉච්ඡා ඉන්නවනේ. ඉච්ඡා කලේ එක්තරා වැඩක්. ඉච්ඡා මොන දේ කළා? ඉච්ඡා ගන්සල කෙරුවා. ඒක අපි අගය කරන්න. ඉච්ඡා කොහොමාරි ගන්සල කෙරුවානේ. ඉච්ඡා ගන්සල නොකෙරුවා නම් මෙතන පාර අපිට ගන්සලක් නැහැ. ඒකයි වෙන්න ඕන. අපි පිටින් කොච්චර ආවත් ජූඩ් මහත්තයලා වගේ මිනිස්සුත් මේ ගමේ ඉන්න ඕන. අජිත් මහත්තයා, අපේ අජිත් පුතා. එයාත් මේ ගමේ ඉන්න ඕන. කළුවත් මේ ගමේ ඉන්න ඕන. අමල් කොච්චර උනත් අමලත් පිට ගමින් ආවත් අමල් ඕනම වැඩකට ඉන්නවනේ. ඒ හින්දා අමලුත් මේ ගමේ ඉන්න ඕන. ඒක අපේ එකමුතුව. අපි විවිධ ಜಾති ආගම් කුල වලට බෙදුනොත් මේ කවදාවත් හදන්න බෑ. ඒ හින්දා අර බුදුහාමුදුරන්ගේ කාලේ වටුකුරුල්ල දන්නවද? වටුකුරුල්ල ඔක්කොම එකට එකතු වෙලා දැල අරන් ගියේ නැත්තම් වැද්දට වටුකුරුල්ල ආව වෙනවා. ඒක තමයි එකමුතුකම කියන්නේ. ඒ හින්දා හිච්චත් එක චරිතයක්, අලුවෙත් එක චරිතයක්, අජිත් පුතත් එක චරිතයක්, යූඩුත් එක චරිතයක්. ඒ හින්දා මේ චරිත ඔක්කොම එක්ක වෙන්න ඕන. හැම ගමකම මේ චරිතය ඉන්නේ. මේ චරිත ඔක්කොම එක්ක වුණොත් අපිත් හැදෙනවා, ගමත් හැදෙනවා, රටත් හැදෙනවා. කොහේ හිච්ච මේ ප්‍රශ්නයක් දුන්නා කියලා මට මේ ආරංචියක් ආවනකො මම ගොඩක් පුරා හිච්ච හිතිය දැනක් වගේ අනිත්යි කාටද ගහන්න ගියා කියලා දාන්න කියනවා කොහේ හිච්ච ඒ ඉන්නේ හිච්චා